හලෝ කොහොමද ඉතින් මෙහෙම අද අලුත් වීඩියෝ එකක් මම දාන්න හිතුවා මේ ගොඩක් ඔටෝමොබයිල් ෆීල්ඩ් එකේ ඉන්න මේ ගොඩක් අහිංසක දුප්පත් ළමයි වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක මම ගොඩක් කරන්න හිතුවේ මොකද ඒ කට්ටිය ටිකක් මට ධෛර්යමත් කරන්න අවශ්‍යතාවය තියෙනවා මොකද මේ ශාස්ත්‍රයේ මේ මම ගොඩක් ඒ ලෙවල් එකේ ඉඳන් ඇවිල්ලා යම් මට්ටමකට ආපු මිනිස්සෙක් විදියට ඒ කට්ටියට පොඩි දිරිගන්වීමක් කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. මෙහෙමයි දැන් ගොඩක් වෙලාවට අපිට මේ ෆීල්ඩ් එකේදී මේ ඇත්තටම මේ මෙහෙම ක්‍රෑෂ් එකක් තියෙනවා. මොකද හිතන්න එපා මේ ජර්මන් ටෙක් එකේ ඉගෙන ගත්ත ළමයි සහ ජපාන් ටෙක් එකේ ඉගෙන ගත්ත ළමයි එයාලා මුකුත් මාත් එක්ක හිතන්න එපා. මොකද මම එයාලත් එක්ක ගොඩක් වැඩ කරලා තියෙනවා සහ මගේ අතින් දීවෙච්ච ගොඩක් ළමයි පිරිසක් ඉන්නවා මේ ජර්මන් ටෙක් ජපාන් ටෙක් වල ඉගෙන ගත්ත ළමයි. ඇත්තටම දක්ෂ ළමයි ඉන්නවා. ඒක ගොඩක් වෙලාවට මෙහෙම දෙයක් තියෙනවා. ඒ ශාස්ත්‍රයේ සමහර තැන්වලදී ජර්මන් ටෙක් ජපාන් ටෙක් කියන එක සමහර පුද්ගලයන් හුවා දක්වනවා ගොඩක් වෙලාවට මේ ඉදිරියට යන්න බෑ. ඒක කරේ නැත්තම් යන්න බෑ. සහ මේ ශාස්ත්‍රවල යම් කැපිලි තියෙනවා ඇත්තම කතාව. නමුත් මෙහෙමයි සමස්තයක් විදිහට ඔටෝමොබයිල් ශාස්ත්‍රයේ ඉන්න හැම කෙනෙක්ම ඒ කියන්නේ ටෙක් එකකින් ඉගෙන ගත්ත ළමෙක් වේවා රජයේ කාර්මික විද්‍යාලයකින් ඉගෙන ගත්ත ළමෙක් හෝ වේවා යම්සි ආයතනයකින් ඉගෙන ගත්ත ඔටෝමොබයිල් ශිෂ්‍යෙක් වේවා කවුරුත් එක හා සමානයි හැමෝටම එකම දැනුම ලබා ගන්න පුළුවන් අද කාලේ විශ්ව දැනුම හැමතැනම තියෙනවා ඕන කෙනෙක්ට ඕන මට්ටමකින් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා ඉතින් කනගාටු වෙන්න එපා ඔයාලා වැඩ දන්නවනම් වාහන රිපෙයාර්වලදී ඔයාලා වැඩ දන්නවනම් මොනයම් හෝ ක්‍රමයකින් ඔයාලට අනාගතය ගැන බය වෙන්න දෙයක් නැහැ. ඔයා ජපාන් ටෙක් ඉගෙන ගත්තත් ජර්මන් ටෙක් ඉගෙන ගත්තත් එහෙම නැත්නම් නයිඩා එහෙම නැත්නම් වයිබ්ටෙක් ඕනෑම රාජ්‍ය ජාතික කාර්මික විද්‍යාලයක ඉගෙන ගත්තා. ඕන ශිෂ්‍යයෙකුට එක හා සමානව සුදුසුකම් තියෙනවා නම් ජොබ්ස් තියෙනවා ඔපචුනිටිස් තියෙනවා ඉස්සරහට යන්න රටවලට යන්න අවස්ථාව තියෙනවා කිසිම බාධකයක් නැහැ කවුරුත් කියනවා නම් ඔයාට ඕස්ට්‍රේලියා යන්න බෑ නැත්නම් නිව්සීලන්ත යන්න බෑ ජර්මන් ටෙක් ජපාන් ටෙක් නැතුව කියලා ඔයා අධෛර්යමත් වෙන්න එපා එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාට අවුරුදු දෙකක පූර්ණ කාලීන පාඨමාලාවක් ඔයා ඕනෑම ආයතනයක පිළිගත් ආයතනයක හදාarලා තියෙනවා නම් ඔයාට අවස්ථාව තියෙනවා ඕස්ට්‍රේලියාව හෝ නිව්සීලන්ත වැනි රටක වෘත්තීය කරන්න හැබැයි ඔයා හොඳ වැඩකාරයෙක් වෙන්න ඕන ඔයා මොන ටෙක් එකේ ඉගෙන ගත්තොත් වැඩක් නැහැ ඔයා වැඩ දන්නේ නැත්තම් සුදී